හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මං ආයෙත් අද ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලට. මේ ඉතින් තියෙන්නේ අපි අවුරුද්දෙන් පස්සේ කතරගම ගිහපු ට්‍රිප් එක. හදිසියේ හිතලා තමයි ගියේ. ඉතින් මේ දවසට කලින් දවසේ රෑ තමයි අපි ආවේ. අපි නැවතුනේ තිස්ස මහාරාමේ ඉඳලා දැන් මේ උදේ පාන්දර අපි කතරගම යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් තිස්ස මහාරාම කතරගම පැත්ත කියන්නේ පුරාවිද්‍යාත්මක වශයෙන් ගොඩක් ලොකු වටිනාකමක් තියෙන ප්‍රදේශයක්නේ. ඉතින් ඒ වගේ හදලා තියෙන දාගැබ් අනිත් පෞරාණික දේවල් චුට්ටක් යන ගමන් බලාගෙන අපි ඔන්න දැන් කතරගම පැත්තට යන ගමන් තමයි මේ ඉන්නේ. ඒ දේවල් පහු කරගෙන ඔන්න අපි තිස්ස වැව ළඟටත් ආවා. තිස්ස වැව උදේ පාන්දරට ලස්සනට පේන විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් මාත් එක්ක ගමන යන ගමන් ඔයාලත් මේ ලස්සන බලාගෙන යමුකෝ. වැව ළඟ මේ ඉඳලා තියෙන ලොකු ගස් වලින් වැව තවත් ලස්සන වෙනවා වගේම මේ පැත්ත ගොඩක් රස්නේනේ. ඉතින් හෙවන ලබා ගන්නත් ඉතින් මේ ගස් ගොඩාක් වැදගත්. ඒ වගේම තමයි ඒවයි හෙවනලි එහෙම වැටිලා තියෙනකොට තවත් ලස්සනයි. ගස්වල හෙවනලි ලස්සන බල ඔන්න ඉතින් අපි සෙල්ල කතරගමටත් ආවා. ඊට පස්සේ අපි කඩවල් මේ විදිහට පහු කරගෙන ගිහිල්ලා වාහනේ නවත්තලා මේ කතරගමට ඇතුළු වෙන තැනට තමයි මේ ඇවිත් ඉන්නේ. මෙතනින් අපි පූජා වට්ටි එහෙම අරගෙන තමයි මේ යන ලෑස්ති වෙන්නේ. මේ වෙලාවෙම නෙවෙයි ඒගොල්ලන් පස්සේ අපි කිරිවෙහෙරේම වැඳලා ආවට පස්සේ ඒගොල්ලන් එතෙන්ට අපිට ගෙනල්ලා දෙනවා. මේ ඉතින් ඉන්නේ මම. මේ ඉතින් මමයි අපේ අයියාගේ දුවයි. අපි කට්ටිය ඉතින් මේ කතරගම වැඳ පුදා ගන්න යන විදිය තමයි මේ පේන්නේ. අනිත් කට්ටිය ඉස්සරහින් යන ගමන් මමයි අපේ පුතයි ඉතින් පොඩ්ඩක් හිමිට ඉස්සරහට ගියා. ඇත්තටම මේ වෙලාව ගොඩාක් රස්නේ. උදේ පාන්දර හරි එහෙම නැත්නම් හවසට හරියන්න පුළුවන් නම් හොඳයි. ඒත් අපිට නම් යන්න උනේ ඇත්තටම අවුරු ගොඩක් සැරට තිබුණ වෙලාවේ. මෙතනින් සපත්තු සෙරෙප්පු ටිකක් තියලා අපි ඔන්න කතරගම දේවාලේ හරියට යනවා. ඒ කියන්නේ මේ ඇතුළු වෙන තැන ඇත්තටම ගොඩාක් කලබලයි වගේ මිනිස්සු ගොඩාක් ඇවිත් හිටියා. මම හිතන්නේ දැන් නිවාඩු කාලෙත් නිසා වෙන්නේ නැති ඒගොල්ලන් ගොඩාක් ඉන්නේ. ඉතින් ඔය කිරිවෙහෙරට යන පාර දිගේ මේ විදියට අලි ඇත්තු එහෙම ඉන්නවා. කැමති නම් අපිට ෆොටෝස් ගන්න ඕවට පුළුවන් ඉතින්. අපි නම් ෆොටෝස් ගත්තේ නැහැ. උනාට සමහර අය මේ අලිත් එක්ක ෆොටෝස් අරගත්තා. අර කතාවක් තියෙනවානේ අලින්ටයි ළමයින්ටයි චුට්ටක්වත් නිකන් ඉන්න බෑ කියලා. ඇත්ත තමයි මේ අලි පැටිය නිකන් ඔතන හිටගෙන ඉන්නකොට නටනට තමයි හිටියේ. පොඩි ළමයි වගේ තමයි. ඊට පස්සේ ඔන්න ඉතින් කලබලම පැත්තක් තමයි ඉතින් මෙතන මල් විකුණන කට්ටිය ගොඩාක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් මල් ගන්න කියලා අපිට කතා කරනවා. ඉතින් හරිම ලස්සන ගෑනු ළමයි ගොඩක් හිටියා මෙතන මල් විකුණන්නේ. ඉතින් මේ චූටි ලස්සන ගෑනු ළමයාගෙන් තමයි අපි මල් ගත්තේ.
මලුත් අරගෙන ඉතින් අන්න අපි කිරිවෙහෙර වඳින්න ගියා. මේ ඉතින් මල් ටිකත් අරගෙන මම යන විදිය තමයි මේ ඉතින් ඇත්තටම හරිම රස්නේ. ගොඩාක් දාඩිය දානවා. මගේ මූණට ඇත්තටම ගොඩාක් දාඩිය දානවා. මේ වෙලාවෙත් මූණ පුරාම දාඩිය දාලා තමයි තිබුණේ. ඊට පස්සේ අපි පහන් පත්තු කරලා හඳුන් කූරු එහෙමත් පත්තු කරලා කිරි වෙහෙර වඳින්න ගියා. කලින් කිව්වා වගේ ඇත්තට මෙතන ගොඩාක් රස්නේ. මම හිතන්නේ උදේ 10 මාර වගේ වෙලා ඇති. ඉතින් අපි එතන ඉක්මනට වැඳලා ඒ පාරේ බෝධිය ළඟට ආවා. මේ විදියට ගියපු කාවාඩි පෙරහැරකුත් බලාගෙන ඊට පස්සේ අපේ පූජාවත් තියලා ඊළඟට මේ ඉන්නේ මං ඉතින් අර නාලලේ අලුත් ගාගෙන ඉන්නවා. ඊට පස්සේ අපි ගියා කතරගම කෞතුකාගාරයක් තියෙන. ඇත්තටම කතරගම ඇවිල්ලා තිබුණාට කවදාවත් අපි මේ කෞතුකාගාරයට ගිහිල්ලා නැහැ. මේකේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඔය පොඩි නෝටිස් එක විතරයි වීඩියෝ කරන්න දුන්නේ. ඉතින් මම ඒක වීඩියෝ කරගත්තා ඔයාලට බලන්න. ඉතින් ඔයාලත් කතරගම ගියපු වෙලාවක මේ කෞතුකාගාරයට යන්න අමතක කරන්න එපා. මොකද පොඩි ළමයි එහෙම ඉන්නව නම් ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා මේ පුදබිමේ ඉතිහාසය එහෙම දැනගන්න. මොකද කතරගම කියන්නේ ලෝකේ තියෙන ප්‍රධාන ආගම් 4ම නියෝජනය කරන පූජා ස්ථානයක්. ඉතින් ඔය විදියට මේ දේවලුත් ඔක්කොම බලාගෙන අපි දැන් එළියට ආවා. එළියට එනකොටම මේ අපේ ලංකාවට විතරක් ආවේනික යාළුවෙකුත් හිටියා. මෙයාගේ නම තමයි අලු අඳුරා. මේගොල්ලන් පවුලක්ම හිටියා බලා ගන්න. ඊට පස්සේ ඔන්න ඉතින් කතරගම කිව්වොත් මුලින්ම මතක් වෙන්නේ අපිට එක එක චූටි ලස්සන දේවල්. ඒ බඩු තියෙන කඩවල් පැත්තටත් ආවා. මම නම් ඇත්තටම මුකුත් ගත්තේ නෑ. ලොකු ආසාවක් නෑ. ඉතින් දැන් හොවා ගන්න පොඩි කාලේ පොඩි ළමයි නම් ඉතින් ආසයි. ඒ වුණාට ඒවා බලන්න නම් ආසාව තාමත් තියෙනවා. කතරගම ගමනත් ඉතින් සම්පූර්ණ කරලා ඊට පස්සේ අපි අද උඩවලව පැත්තට තමයි යන්නේ. මොකද හෙටත් පොඩි ප්ලෑන් එකක් තියෙනවා. ඒක නිසා දවල්ට කාලා එහෙම යන අතරමඟදී කිරි තියෙන තැනක් දැකලා ඉතින් කිරි කන්නත් නැගත්තුවා. මොකද කතරගම මේ පැත්තට ආවොත් ඉතින් කිරි අනිවාර්යෙන් කන්න එපයි. මොකද මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධයිනේ කිරි වලට. ඒ පාර අපි කෙලින්ම ගියේ අපි අද දවසේ නවතින තැනට. ඊට පස්සේ මේ හවස ආයෙත් ලෑස්ති වුණා අපි තව ගමනක් යන්න. ඒක නම් ඔයාලත් ගොඩක් ආස ගමනක් වෙයි. බලන්නකෝ කොහෙද අපි යන්නේ කියලා. මේ තැන දැකපු ගමන් ඔයාලා සමහර අය නම් දන්නව ඇති මේ කොහෙද කියලා. බෝඩ් එක දැක්කම පේනවානේ. අපි ආවේ උඩවලව ඇත්ත අතුරු සෙවණට. මෙතන හවස අලි පැටවුන්ට කිරි පොවන විදිය බලන්න තමයි අපි ආවේ. පොඩි කාලේ ඉස්කෝලෙන් නම් මට මතක විදියට මෙතෙන්ට ඇවිත් තියෙනවා. ඊට පස්සේ මම මේ පළවෙනි වතාව තමයි කාලෙකින් ආවේ. වෙලාවල් 3කට ඒගොල්ලන්ට කිරි දෙනවා. ඒ වෙලාවල් 3න් කැමති එකට ඔයාලට එන්න පුළුවන්. මේන් ඉතින් අපේ අයියයි මමයි. එතන අපිට චූටි වෙලාවක් පොලිමේ ඉන්න වුණා. ඒ වුණාට අපි මං හිතන්නේ පළවෙනිම පැච් එකට අහු වුණා ඇතුළට යන්න. එතන මට කියන්න තියෙන්නේ ඔයාලා යන්න හිතාගෙන ඉන්නව නම් ඉක්මනට යන්න. මොකද එතන ගොඩාක් සෙනඟ පිරෙනවා. අපි ගිහිල්ලා වාඩි වුණා විතරයි ලොකු සෙනඟක් ආවා. මේ සමහර වෙලාවට අර නිදහසේ වාඩි වෙලා එහෙම බලන්න පුළුවන් ටිකක් කලින් ගියොත්. මෙතනත් අපි යනකොටම අපිට වැදගත් තැනක් තියෙනවා අලි නැනසල කියලා. ඇත්තටම මේ වගේ තැන්වලට ගියාම ඔයාලත් මේ කෞතුකාගාරයක් එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් එහෙම තියෙනවා නම්
අනිවාර්යෙන් යන්න. මොකද අපි ට්‍රිප් එකක් ඇවිල්ලා විනෝද වෙනවා, ෆන් එකක් ගන්නවා වගේම අපි ඒ දේවල් ගැන ටිකක් දැනගන්න එකත් අපේ සාමාන්‍ය දැනීමට වැදගත්. දැන් අතින් අපි වාඩි වෙලා මෙතන බලාගෙන ඉන්නවා මේ අලි පැටවුන්ට කිරි දෙන වෙලාව වෙනකන්. දැන් ටික ටික මං කිව්වා වගේ කට්ටිය එනවා. තව චුට්ටකින් බලන්නකො මෙතන කට්ටිය ගොඩාක් පිරීලා ඉන්නවා. ඉතින් වැඩේ පටන් ගන්නකන් අපි ඔය උතෙන්ට වෙලා චුට්ටක් ඉතින් කතා කර කර හිටියා මේ වගේ. ඇතින් සෙනානාදේ මාගේ හදවත ගැහෙනාරාවේ මාගේ මේ ගීත රාවේ දැන් වල පටන් ගන්නේ අපි ආසාවෙන් බලාගෙන හිටපු වෙලාව. ඔන්න බලන්නකෝ මේගොල්ලන් කිරි බොන්න දුවගෙන එන විදිය. ඔක්කොම ඉන්නේ චූටි එක තරම් වගේ පොඩි අලි පැටවු ඉන්නවා. ටිකක් ලොකු අයත් ඉන්නවා. ඒගොල්ලත් හරියට මම කලින්ම කිව්වා වගේ පොඩි ළමයි වගේ. කිරි බොන්න චූටි ළමයිනුත් ආසයිනේ මේ දුවගෙන එන්නේ. ඔන්න බලන්නකෝ ඒගොල්ලන් පොර කන විදිය. සමහර අය මේ හොරාට දෙපාරක් කිරි බොන්නත් යනවා. හරිම කියුට්, බලාගෙන ඉන්න හරිම ආසයි. ඉතින් ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා නැත්තම් මේ වීඩියෝ එක දිහා බලාගෙන ඉන්න. පුළුවන් වුණොත් දවසක ඇවිල්ලා ඇත්තටම බලන්න. මේ එනෙක් කෙනා නම් පොඩක් චණ්ඩියෙක් වගේ. එයාට කිරි දීලා මදි වගේ. අර එකේ කෙනා පිරි ප්‍රොබ්ලම් නැහැ. එතන ඒ වෙලාව පහ වුණාට පස්සේ මම කලින් කිව්වා වගේ අර අලි නැනසල කියලා ඒගොල්ලන්ගේ පොඩි කෞතුකාගාරයක් වගේ, කියන්නේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක්. එතන අලින්ගේ විස්තර, වීඩියෝස්, ඒ වගේ මේගොල්ලන්ගේ අවයව කොටස් සමහර ඒවා තියලා තියෙනවා කට්ටියට බලන්න. අතට මේක ගොඩක් වැදගත් වෙයි ඉස්කෝලේ යන පොඩි බබාලට වගේ. ඒ වගේම මමත් කවදාවත් මෙතෙන්ට නම් ඇවිල්ලා නැහැ. මට මතක නෑ අපි ඉස්කෝලේ යන කාලේ මේක තිබුණාද කියලා. මම කලින් ඇවිල්ලා නෑ. මම හිතන්නේ තියෙන්නේ නැතුව ඇති. ඉතින් ඔතනත් චුට්ටක් බල ඉඳලා අපි ඊළඟට එළියට ආවා. අපි හිතාගෙන හිටියේ මෙතනින් පස්සේ තවත් පන්සලකට යන්න. ඒක නිසා තමයි අපි සුදු පාට ඇඳුම් එහෙම ඇඳගෙන ආවේ. ඒත් මෙතන හිතුවට වඩා ටිකක් රෑ වුණා. එතකොට පන්සලට යන්න කලවර වැඩි, ගොඩක් රෑ වෙලා වගේ කියලා හිතුණා. ගිහින් තේරුමක් නැහැ කියලා. ඒක නිසා අපි කෙලින්ම රැට කන්න ආවා. මම මෙතන චූටි වීඩියෝ එකක් ගත්තා. මෙතන හරි ලස්සනයි, හරිම ලස්සන අන්කමන් වයිබ් එකක් තියෙන නිසා මට හිතුණා ඔයාලටත් පෙන්නන්න චුට්ටක් මේක ගන්න. මේක තියෙන්නේ උඩවලවේ. ඉතින් ඔය විදියට තමයි අපි අපේ දවස ගෙවුනේ. අද ගොඩක් තැන්වල ගියා, අවුවත් හිටියා ගොඩාක්. ඒ වුණාට හරිම ෂෝක් දවසක්. எதிர்பார்க்கும் எங்கேயும் போகாமல் தினம் வீட்டிலே நீ வேண்டும் சில சமயம் விளையாட்டாய் உன்னாடை. වෙනදා
වගේම අදත් මගේ වීඩියෝ එක බලන්න එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. මේ වීඩියෝ එක දාන්න නම් චුට්ටක් කල් ගියා. මං හිතන්නේ මාසයක් විතර මම මුකුත් වීඩියෝ එකක් කරේ නැතුව හිටියා. ඉතින් ඊළඟ පාර නම් එච්චර කල් ඉන්නේ නැතුව ඊළඟ සතියෙම ආයෙත් වීඩියෝ එකක් අරන් එනවා කියලා පොරොන්දු වෙන ගමන් මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් ඔයාලව බලන්න එනකන් සතුටින් වගේම පරිස්සමෙන් ඉන්න කියලාත් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ගිහින් යන්නම්.